සඳරේනු ගලන සඳරක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ බෝඩිමේ ගෙවුණු ලස්සන දවස. අද අපිට උදේ ලෙක්චර්ස් නැහැ. මම හිතන්නේ අද සෙනසුරාදා දවසක්. මොකද මේ වීඩියෝ එක කළා ගොඩ කාලයකට පස්සේ තමයි මම මේ වීඩියෝ එකට වොයිස් කරන්නේ. ඉතින් මට මතක නැහැ අද ලෙක්චර්ස් තියෙන දවසක්ද නැති දවසක්ද කියලා. ඉතින් උදේ පාන්දර මම ඇහැරිලා මගේ වැඩ පටන් ගන්න කලින් මම හැමදාම බොන සුපුරුදු morning tea එක හදාගන්න තමයි මම හදන්නේ. ටී එකත් හදාගෙන ඉවර වෙලා ඒකත් දීලා මම දැන් මගේ කාමරේ පොඩ්ඩක් අස් කරන්න තමයි හදන්නේ. පේනවනේ පොඩ්ඩක් හැඩි වෙලා. ඉතින් මම මුලින්ම මගේ බෙඩ් එක ක්ලීන් කරා. ඊට පස්සේ මගේ රූම් එක ක්ලීන් කරන්න ඕනේ. ඒ ටික තමයි දැන් මට තියෙන්නේ. මේ ඔයාලට පේන්නේ මගේ රූම් එක ක්ලීන් කරාට පස්සේ තියෙන විදිය. උරහිසේ හිසතියන් ආදරේ කියනවා. රූම් එක ක්ලීන් කරලා ඉවර වෙලා මං ගිහින් මූණ පොඩ්ඩක් හොදගෙන ආවා උදේ කෑම එක කන්න. මොකද දැන් මට හොඳටම බඩගිනි. නාල ඉවර වෙනකන් නම් ඉන්න බෑ මට උදේ කෑම එක කන්න. ඒක නිසා මං ඉක්මනට මූණ හොදගෙන ආවා. උදේට කන්න මං ඕඩර් කරේ පරාටා. මේ පරාට පාර්සල් එකක් රුපියල් 100ක් තමයි වෙන්නේ. ඉතින් අපේ බෝඩිම ගාව 15ම කඩයක් තියෙනවා. ඒක නිසා අපිට ලේසි කෑම එහෙම ගන්න උනාට පස්සේ මෙහි ගොඩක් වෙලාට උදේට බත් නැහැ. ගොඩක් වෙලාට තියෙන්නේ පරාටා, තෝසේ, ඉඩ්ලි, ඉන්දියාප්ප, ආප්ප, ෂවර්මා, බර්ගර්, චායි ටී ඔන්න ඒ වගේ පොඩි පොඩි කෑම තමයි මේ පැත්තේ දවල්ට තමයි බත් දෙන්නේ. උදේට කාලා ඉවර වෙලා මම යන්නේ වොෂ් එකක් දාගන්න. ඔන්න ඉතින් මම ෆ්‍රෙෂ් වෙලා ආවා. දැන් ඉතින් පාඩම් වැඩ ගොඩාක් තියෙනවා. මොකද අපිට මේ දවස්වල එක්සෑම්ස් තියෙනවා. ඉතින් ඒක නිසා මට තියෙනවා ගොඩාක් සබ්ජෙක්ට්ස් ලියන්න. ඒ මොකද මට ක්ලාස් වල වැඩත් එක්ක සමහරක් වෙලාවට ප්‍රොපර් එක්සෑම්ස් ලියන්න වෙන්නේ නැහැ. ඉතින් මම මෙඩිකල් දාලා තමයි ගොඩක් සබ්ජෙක්ට්ස් ලියන්නේ. අපි දැනගන්න ඕනේ ඉතින් අපිට කොච්චර වැඩ තිබුණත් අපි හැම වැඩක්ම බැලන්ස් කරගෙන යන්න. මම මූණට යූස් කරන්නේ සෙටාෆිල්. බොඩි ක්‍රීම් එකක් විදියට මම යූස් කරන ඔයිල් ඔෆ් ඩර්ම් ක්‍රීම් එක. ඒක මම 2014 ඉඳන් තමයි යූස් කරන්නේ. ඒක ඇත්තටම ඩ්‍රයි ස්කින් එකට නෝමල් ස්කින් එකට මාරම හොඳයි. ඔන්න ඉතින් දැන් තමයි මම ස්ටඩීස් පටන් ගන්න හදන්නේ. ඉතින් ස්ටඩීස් පටන් ගන්න කලින් ස්ටඩීස් කරන්න ඕනි පොත් ටික මම මගේ මේස උඩින් තියාගත්තා. එහෙනම් ඉතින් දැන් අපි පාඩම් කරමු. ගොඩක් නංගිලා මට මැසේජස් දාලා හලා තිබ්බා බෝඩිම ගැන ප්‍රශ්න කීපයක්. අක්කිවගේ බෝඩිම කොහෙද තියෙන්නේ? බෝඩිමේ ගාණ කීයද? එක රූම් එකක ළමයි කී දෙනෙක් ඉන්න පුළුවන්ද? ඊළඟට ආරක්ෂාව කොහොමද? ඔය වගේ ප්‍රශ්න ගොඩ අහලා තිබ්බා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒ බෝඩිම සම්බන්ධව ඔයාලා හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්නම්. මුලින්ම බෝඩිමක් බලද්දී අපි බලන්න ඕනි ආරක්ෂාව. මොකද අපි නොදන්න මිනිස්සු ඉන්න පැත්තක කැම්පස් එකකට ඇවිල්ලා නොදන්න පැත්තක ඉන්නකොට අපි මුලින්ම බලන්න ඕනි ආරක්ෂාව. ඉතින් මේ බෝඩිමේ ආරක්ෂාව 100%ක්ම තියෙනවා. ඒ මොකද සිකියුරිටි අංකල් කෙනෙක් මේ බෝඩිමේ ඉන්නවා. ඒ වගේම යා ගමේ හරි කොහේ හරි ගියොත් වෙන සිකියුරිටි අංකල් කෙනෙක්ව රීප්ලේස් කරනවා. ඉතින් ඒක නිසා ආරක්ෂාව ගැන නම් කිසිසේත්ම බය වෙන්න දෙයක් නැහැ. ඊළඟට බෝඩින් රූම් එකක 3 දෙනෙක් 4 දෙනෙක් 5 දෙනෙක් විදිහට ඉන්න පුළුවන්. මගේ රූම් එකේ නම් ඉන්නේ මම විතරයි. මොකද මට තනියම ඉන්න තමයි මං කැමති. ඒ කියන්නේ මට ක්ලාසස් තනියම කරගෙන මගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්න ඕනි. මොකද නැත්තම් ඔය ගොඩක් කට්ටිය ඉන්නකොට Tamanට කැමති රූම් එක තියාගන්න බෑ. ඉතින් අර එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් මම මේ ප්‍රශ්න ඔලුවට දාගන්න කැමති නැහැ. මොකද මට මේ තියෙන සිලබස් එක හොඳටම ප්‍රමාණවත්. තවත් ඔය තියෙන ටොක්සික්ස් දේවල් මගේ ඔලුවට දාගන්න මම කොහෙත්ම කැමති නැහැ. බෝඩිමේ තනියම රූම් එකක් අරගෙන ඉන්නෙත් ඒක නිසා. එතකොට මට කැමති විදිහට මගේ රූම් එක ඇරේන්ජ් කරගෙන ලස්සනට බෝඩි රූම් එක පිළිවෙලට තියාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා
මං කැමති විදියට ගෙදර වගේ මගේ බෝඩින් රූම් එකේ ඉන්නවා. ඉතින් ඔයාලට කැමති නම් ඔයාලගේ කැමැත්ත අනුව යාළුවෝ ඔයාලට තෝරගෙන බෝඩින් රූම් එකේ ඉන්න පුළුවන්. ඉතින් ගාන ගත්තොත් අනිත් බෝඩින් වලට සාපේක්ෂව මේ බෝඩිමේ ගාන වැඩි චුට්ටක්. ඒ මොකද ඉතින් අනිත් බෝඩින් වලට සාපේක්ෂව මේකේ ආරක්ෂාව හොඳයි. ඊළඟට මේකේ ෆැසිලිටිස් එහෙම හොඳයි. ඉතින් ඔය ටික තමයි අපේ බෝඩිම සම්බන්ධව ඔයාලා අහපු ප්‍රශ්න. මං හිතනවා ඔයාලගේ ප්‍රශ්න වලට ආන්සර්ස් ලැබෙන්නේ නැති කියලා. දැන් ඉතින් වෙලාව 1යි. දැන් ලන්ච් ටයිම් එක තමයි තියෙන්නේ. ලන්ච් ටයිම් එක කියලා මතක් වුණේ මට කෑම ඕඩර් කරපු රෙස්ටොරන්ට් එකේ මට කෝල් එකක් ආවට පස්සේ. මොකද මං දවල්ට කෑම එකක් ගත්තේ මෙතන තියෙන කඩේකින් ඕඩර් කරලා. එයාලා අපේ කැම්පස් එකට බෝඩින් වලට ඩිලිවර් කරනවා. ඉතින් එයාලගෙන් තමයි මම දවල්ට කෑම එකක් ඕඩර් කරේ. මම දවල්ට ගත්තේ එග් රයිස් එකක්. මේ එග් රයිස් එකක් රුපියල් 250යි වෙන්නේ. වෙජ් රයිස් එකක් 200යි. ඔය වගේ රීසනබල් ප්‍රයිසස් වලට තමයි දෙන්නේ. දැන් මම හදන්නේ පැය දෙකක් විතර පොඩ්ඩක් නිදා ගන්න. අපි නිදාගෙන ආයෙත් ස්ටඩිස් පටන් ගමු. ඔන්න රෙස්ට් එකෙන් පස්සේ මං ආයෙත් හදන්නේ මගේ ස්ටඩිස් පටන් ගන්න. ඊට පස්සේ මම පැය 3ක් විතර ආයෙත් එක දිගටම ස්ටඩිස් කරා. මේ හිත එල්ලිලා පෙරදා ඇවිදින් මාලයේ නැවතිලා ඊට පස්සේ අපි අද හවසට පොඩ්ඩක් එළියට යනවා. එළියට කියන්නේ අපේ බෝඩිම ගාවම තියෙනවා බර්ගර්, ෂවර්මා, සබ්මරීන් තියෙන කඩයක්. ඉතින් අපි බෝඩිමේ නංගිලා සෙට් එකකුත් එක්ක මම ඒකට තමයි මේ යන්න රෙඩි වෙලා ඉන්නේ. ඔන්න අපි ආවා රෙස්ටොරන්ට් එකට. මේකේ නම මෞලානා රෙස්ටොරන්ට්. මේකේ බර්ගර්, ෂවර්මා, සබ්මරීන් ඕනි මේකක් තියෙනවා. ඒ හැම එකක්ම වෙන්නේ රුපියල් 150ක් විතර. අපි 3 දෙනා බර්ගර්, ෂවර්මා, සබ්මරීන් කියන තුනෙන්ම ඕඩර් කරා. ඉතින් මේක මාරම රසයි. කතාවෙන් කතාව වීඩියෝ එක එන් කරන ටයිම් එකත් ඔන්න ලඟ වෙලා. එහෙනම් අදට මම මගේ වීඩියෝ එක එන් කරනවා. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Thanks for watching guys.